ගෙම ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡා ගණනාවක් අපි බැලුවා. විශේෂයෙන් පාටලී චම්පික රණවක මැතිතුමා කියනවා මේ මහමොලකරු හොයන්න අමාරුයි මොකද ආණ්ඩුවත් සම්බන්ධයි කියලා. එහා සමාන දෙයක් කියනවා ඥානසාර ස්වාමීන් වහන්සේ 1990 ගණන් වල ඉඳලා මේ අයිඩියොලොජි එක බිහි කරපු ශ්‍රී ලංකා ජමාත ඉස්ලාම් සංවිධානයත් ඉන්නේ ආණ්ඩුවත් එක්ක කිසිම හිරිකිතයක් නැතුව ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා. මේ වෙනකන් ඔහු මේ දේ ප්‍රස් කොන්ෆරන්ස් ගණනාවක් කරලා කියලා තියෙනවා ශ්‍රී ලංකා ජමාත ඉස්ලාම් සංවිධානය තහනම් කරන්න ඕනේ ඒගොල්ලෝ ආණ්ඩුවත් එක්කම ඉන්නවා කියලා. හැබැයි ආණ්ඩුව පාර්ශවයෙන් අද වෙනකන් කිසිම පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඒ වගේම ඔබතුමාගේ වීඩියෝ පටයකුත් පෙන්නනවා. ඔබතුමා කියනවා සාරා ජස්මින් හැංගිලා ඉන්දියාවට ගියේ ඉන්දියාවේ විදේශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ යුතුයි මේ ආදී ගණනාවක් උන්වහන්සේ ඊයේ දිනේදී මාධ්‍ය ඉදිරියේ සඳහන් කරනවා. මේ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් අද වෙනකන් අරන් නැහැ. ලංකාවේ සාමය සහ සංහිඳියාව වෙනුවෙන් කල්පනා කරන ඕනම කෙනෙකුට මේ වෙලාවේ කරන්න පුළුවන් දේ තමයි විමර්ශන කඩාකප්පල් නොකර ඉන්න එක. විමර්ශකයන් විමර්ශන කටයුතු කරයි. මම අහන්නේ ඇයි මේ එක එක කණ්ඩායම් කලබල වෙලා තියෙන්නේ? මම දැක්ක සමහර අය එක පාට මතුවෙලා යලිත් මේ මහමොලකරුවන් හරි මේකට ඍජුව සම්බන්ධ අය මේ විමර්ශනය කරන අය නොවේ වෙන කණ්ඩායම කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් කියලා කියන්න හදනවා. මම කියන්නේ ඒකට කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා විමර්ශන ඉඩ දෙන්න. මොකද විමර්ශන නිවැරදිව සිද්ධ වෙන්නේ මේ මොහොතේ. අවුරුදු 5මාරක් තිස්සේ විකෘති කරන ලද නැත්නම් විමර්ශන යට ගහන දරපු උත්සාහයක් වෙනුවට විමර්ශන කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ විමර්ශන වලට ඉඩකඩ ලබා දෙන්න කියන එක අපි කියන්නේ තම තමන් අතේ තියෙන දේවල් හරි ඒවා පෙන්වන එක දැන් තීරුමක් නැහැ. ඒ විමර්ශන වල තියෙන දරව වෙන කරුණු කිව්වට පස්සේ ආණ්ඩුවක් හැටියට නැත්නම් ඒ අදාළ ආයතන ඒකට ඒ මොහොතේ ප්‍රචාර දක්වනවා මිසක් කලින් ප්‍රචාර දක්වන එක තීරුමක් නැහැ. ඒකවල තමයි අපිටත් හිතෙන්නේ අර පොරාට කලින් වැටපයින්නද යන්නේ කියලා. කෙහෙල් කියන